මතක ඇති මීට අවුරුදු දෙකකට විතර කලින් මම මෙන්න මෙතනම වීඩියෝ එකක් කරා. ඉන්දියාවේ පොඩි පොඩි පෙට්ටි කඩවලත් QR තියෙනවා. ඇයි මේ ලංකාවේ නැති? ඉතින් ඒ වෙලාවේ මම මතු කරපු ලොකුම කරුණ තමයි ඉන්දියාවේ මේ QR payments ගේනකොට මේක ගෙනාවේ මේ වගේ පුංචි කඩවල් වලට කිසිම වියදමක් දරන්න නොලැබෙන විදිහට තමයි කෑෂ් ගත්තත් කිසිම වියදමක් නැහැ QR payments ගත්තත් කිසිම වියදමක් නැහැ විදිහට තමයි ඉන්දියාවේ මේක කළේ. ඉතින් ලංකාවේ මෙච්චර කල් ඒකට බැරි එකක් වෙලා තිබුණා. ඒකට බාධාවක් වෙලා තිබුණේ මේ තිබ්බ ගාස්තු. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් ලංකාවේ අපේ මේ ව්‍යාපාර වලටත් QR payments ගන්නකොට රුපියල් 5000කට අඩු ගෙවීමක් නම් කිසිම ගාස්තුවක් නැතුව ගන්න මේ වෙනකොට අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපිට ඩිජිටල් ගෙවීම එක්ක ඩිජිටල් ආර්ථිකයකට යන්න ඉතාම ලොකු පියවරක් විදියට අපිට රටක් විදියට ලොකුට සතුටු වෙන්න පුළුවන් දෙයක්. හැබැයි තාමත් අපි දකිනවා මේ වගේ කඩවල් වල අපිට මේ QR payments ගෙවන්න පහසුකම් නැහැ. එතකොට දැන් තියෙන්නේ කොතනද? දැන් අපිව හිර වෙලා තියෙන්නේ කොතනද? මං හිතනවා දැන් තියෙන ගැටලුව තමයි මේ සම්බන්ධයෙන් ගොඩක් අය දැනුවත් නැහැ. ඉතින් මේ වගේ කඩවල් වල ඉන්න මුදලාලි මහත්තුරු, මේ වගේ කඩවල් වල ඉන්න අපේ ව්‍යාපාරිකයෝ මේ තාක්ෂණයත් එක්ක දැනුවත් වෙන්න, ඒකට දැනුම බෙදන්න අපිත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔබට කඩේකට ගියාට පස්සේ හැමතිස්සෙම අහන්න පුළුවන් නම් මට කෑෂ් නැතුව වෙන ක්‍රමයකින් ගෙවන්න පුළුවන්. කාඩ් වෙන්න පුළුවන්, QR වෙන්න පුළුවන්. එතකොට එයා උනන්දු වෙනවා QR එකෙන් ගෙවන්න මට බැරිද ඇහුවොත් එයා උනන්දු වෙනවා මේ ක්‍රමෙනුත් ගෙවන්න පහසුකමක් දෙන්න තමන්ගේ පාරිභෝගිකයින්ට. ඉතින් ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මෙන්න මේ දැනුවත් භාවය ඇති කරන්න. රටක් විදිහට අපිට ඩිජිටල් ගෙවීම් වලට යන්න නම් අපි හැමෝම අපේ සමාජය දැනුවත් කරන මේ මෙහෙයුමට එකතු වෙන්න ඕන. ඉතින් ඔබත් ඊළඟ දවසේ මොන කඩේකට ගියත් කෑෂ් වලින් ගෙවන්න කලින් චුට්ටක් අහලා බලන්න මට QR එකෙන් ගෙවන්න බැරිද කියලා. එතකොට ඕක ඇහෙන්න අපේ ලංකාවේ හැම පොඩි කඩයක්ම දිරිමත් වෙයි, දැනුවත් වෙයි. මෙන්න මෙහෙමත් ක්‍රමයක් තියෙනවා ගන්න, කිසිම වීදමක් නැතුව ගන්න කියලා. ඒතකොට ඒගොල්ලන්වත් අපිට පුළුවන් ඉක්මනට ලංකාවේ හැම කඩේකම කෑෂ් නැතුව ඩිජිටල්ව ගෙවන්න පුරු කරගන්න හැකියාව ලැබෙයි. ඉතින් ඔබටත් මෙතන කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරයට අපි හැමෝම රටක් විදියට එකතු වෙමු.